හරි. හතරවෙනි එක බලන්න. C6 H12යි O6යි. ඔයා ඕක නිතරම දන්න එක්කෙනෙක්. කවුද මේ? මේ ග්ලූකෝස්. හරිද? ග්ලූකෝස් එකෙන් අපිට කොච්චර දීලා තියෙනවද? 21.6 ග්‍රෑම් අපිට දීලා තියෙනවානේ. හරි. ග්‍රෑම් මොන 21.6ක් දීලා තියෙන්නේ. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? පළවෙනි එක අහනවා ග්ලූකෝස් තියෙන මවුල ගාන කීයද? ඒ කියන්නේ 21.6 ග්‍රෑම් තුල මවුල කීයක් තියෙනවද කියලා අහනවා. හරිනේ. ඉස්සෙල්ලා අපි ඒක හොයලා ඉමුද? ඒක හොයලා ඉමුනේ. එහෙම කරමු. හරි. මේ බලන්න. කාබන්ලා 6ක් ඉන්නවනේ. එක කාබන් එකක ගාන කීයද? එක කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? අර තුලාවක් දාලා පෙන්නුවේ. ඒක ගැන තමයි මේ කියන්නේ. හරිද? කාබන්ලා එහෙනම් කාබන්ගේ ඒ වගේ කැට කීයක් ඕනද කාබන් හදන්න? 12ක් ඕන. ඒ නිසා මෙයාගේ සාපේක්ෂ එක 12යි. හරිද? එහෙනම් මෙතන ඔන්න දැන් 12 6ක් තියෙනවා. හරිද? මේ මෙතන 12 6ක්. 12 වරක් 6 කීයද? 12 වරක් 6 72යි. එහෙනම් මෙතන 72යි. හරි. මෙතන කීයද? හයිඩ්‍රජන් එකක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. එහෙනම් ඒ වගේ 12 දෙනෙක් ගිහිනම් කීයක් එන්න ඕනද? 12ක් එන්න ඕන. එහෙනම් මෙයාගේ කීයද? 12යි. හරිද? 12. ඊපස්සේ මෙතන ඔක්සිජන් ඉන්නවා. ඔක්සිජන් එක්කෙනෙක්ගේ ගාන 16යි. එක්කෙනෙක්ගේ 16යි. ඒතර දෙකක 32යිනේ. දෙකක 32 නම් 6ක කීයද? 96ක් එන්න ඕන. හරි 32 ඒව 3ක්. නැත්තම් 16 ඒව 6ක්. හරිනේ? 96යි ඉන්නේ. ඔව් 96යි. හරිද? එහෙනම් මෙතන 96ක් එන්න ඕන. හරි. ඒතර මේ ඔක්කොගෙම ස්කන්ධය කීයද? මේ ඔක්කොගෙම ස්කන්ධය අපිට එනවා 180යි කියලා. ඒතර මේ අපිට හම්බුනේ සාපේක්ෂ ගාන. ඕක අපි හරව ගන්න ඕන මෞලික ස්කන්ධයක් බවට. මෞලික ස්කන්ධය බවට හරවන්න ඕන නම් අපි අගට දාන්න ඕන මේක. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධය කීයද ළමයි? 180යි GMOL ඍණ 1. හරිනේ. ඉතින් මේ ටික අපි දන්නවා. හරි. දැන් අපිට සමීකරණ තියෙනවා මොකද්ද? සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් A. හරිද? ඕකේ අපි දන්නවනේ මෙයා දන්නවා දැන් මෙයා දන්නවා. ඉතින් තුන් දෙනෙක් එකකින් දෙන්නෙක් දන්නව නම් අනිත් එක්කෙනා අපිට කියන්න පුළුවන් නේ. එහෙනම් ආදේශ කරමු. m කීයද? 21.6 ග්‍රෑම් ළමයි. මෙතන 180යි GMOL ඍණ 1. මේ G ට G කැපෙනවා. මේ MOL ඍණ එක උඩට ගියාන් පස්සේ MOL බවට පත් වෙනවා. හරිනේ. හරි. උඩ තියෙන්නේ මොකද්ද? 21.6 බෙදීම 180. ඔයාලා කරන්න තියෙන්නේ මෙහෙම. උඩත් ගුණ කරන්න 10න් යටත් ගුණ කරන්න 10න්. උඩ ගුණ කරාම 216 බෙදීම 1.8යි බිඳුවයි කියන්නේ 1800 එනවනේ. ඔන්න ඔහොම නේද? හරි. දැන් බලන්නකො සුළු කරලා ඉවරලා මොකද වෙන්නේ කියලා. හරි. මෙතන එනවා නේද මේ 21ට 3 ඒවා 3 ඒවා තියෙනවනේ. 3 ඒවා 7ක් එනවානේ. 4ක් 21යි. මෙතන 3 ඒවා 2යි. එතෙන්ට 72 ආවා. හරි. මෙතෙන්ට කීයක් එනවද? මෙතන 18ට 3 ඒවා 6ක් එනවා. අයිනම් උඩට 72යි යටට 600 නේ. ඔහොමනේ එන්නේ. හරි. ඕක තව සුළු කරාම කොහොමද? 12 වරක් මෙතන 6 එනවනේ. ඔව් 12 වරක් 6නේ. 12 වරක් මෙතන 6 එනවා. ආයි මෙතන 12 වරක් කීයක් එනවද මේකට? 5 එනවනේ. ඒ කියන්නේ 6 බෙදීම 50. බෙදලා බලන්න. 6 ඔන්න 50න් බෙදුවා. 6ට 50 ඒව බිඳුවයි. හරි. මෙතන දශමයක් තියෙනවා. නෑ. මෙතන දශමයක් තියෙනවා. දශමයක් තියලා ඉවර වෙලා මෙතෙන්ට බිඳුවක් ගියනවා. 60ට 50 ඒව කීයද? 1යි. 50 වරක් 1 50යි. කීයක් ඉතුරුද? 10ක් ඉතුරුයි. හරිද? දැන් ආයෙ මෙතන දශම තියන්න ඕනේ නෑ. අපිට මෙතෙන්ට බිඳුවක් ගන්න පුළුවන්. දැන් 150 ඒව කීයද? 2යි. එහෙනම් මෙතන කීයක් එනවද? 100යි. බිඳුවක් එනවා. අපිට උත්තරේ කීයක් එනවද? 0.1යි 2ක් එනවා. එහෙනම් මෙයාගේ මවුල ගාන අපි n වලින් මවුල ගාන සංකේතවත් කරන්නේ කීයක් එනවද? 0.1යි 2යි MOL කියන එක එනවා. හරිනේ. අපි දැන් ගොඩාක් තොරතුරු මෙයා ගැන දන්නවා. ඊළඟට අපිට අහලා තියෙන ප්‍රශ්න වලට අපි හිමීට උත්තර ටික ලියාගෙන යමු. හරි. මේකේ ඕන කරන කාරණා ටික නෝට් එකක් එහෙම දාගන්නවා නම් වීඩියෝ එක පස්සට අරගෙන ටික දාගන්න. හරිනේ. හරි. අපෙන් අහන්නේ එක
ග්ලූකෝස් මවුල ගාන කීයද? ඉතින් අපි ඒක හොයාගත්තා. දෙක මොකද්ද? අණු ගාන කීයද අහනවා. අණු ගාන හොඳේ. ඒ කියන්නේ අපෙන් අහන්නේ මොකද්ද? දැන් ඔන්න N C6යි H12යි O6 මේකේ තේරුම තමයි ග්ලූකෝස් මවුල ගාන කියන එක. හරිද? ග්ලූකෝස් මවුල කීයක් අපිට ආවද? 0.12 මවුල ආවා. ඒ කියන්නේ මේ જાතියේ පැකට් කීයක් ආවද? මෙන්න මෙච්චර ගාණක් ආවා. ග්ලූකෝස් පැකට් මෙච්චරක් ආවා. දැන් අපි දන්නවනේ එක පැකට් එකක් ඇතුළේ තියෙන ගාණ. එහෙනම් මේ જાතියේ අණු කීයක් තියෙනවද කියලා බලන්න. මේ තියෙන පැකට් ගාණෙන් අණු ගාණ ගුණ කරලා බලන්න. හරිනේ? ඔන්න දැන් ගුණ කරනවා. මේක මෙතෙන්ට ගත්ත 0.12 කියලා. ගුණ කිරීම දැම්මා. මවුල වෙනකොට මොකක්ද දාන්නේ? 6.02 ගුණ කිරීම 10/23. හරිනේ? ඔක කොහොම තමයි දාන්නේ? ඉතින් මේක සුළු කරන්න. සුළු කරන එක ඔයාගත්තේ තියෙන්නේ. හරිනේ? හරි. අණු ගානත් හරි. ඊළඟට අපෙන් තුන්වෙනි එක 3. 3න් අහන්නේ මොනවද? කාබන් පරමාණු ගාන. හරිද? කියන්නේ කාබන් පරමාණු සංකේතවත් කරන්නේ මෙහෙම. පරමාණුවක් හරි අණුවක් හරි මෙහෙමනේ සංකේතවත් කරන්නේ. ඉතින් NC කියලාම දාගන්නවා. කාබන් පරමාණු ගාන. හරි. මට කියන්න. මේ જાතිය අණු කීයක් තියෙනවද මෙතන දැන්? මේ තියෙන්නේ ග්ලූකෝස් තිබ පැකට් ගාන. හරිද? ඒතර මේ පැකට් ගාන එක පැකට් එකක් ඇතුලේ තියෙන ගාණින් ගුණ කරාට පස්සේ අපිට මේ જાතිය ඔක්කොම කීයක්ද ආවේ කියලා ආවා. හරිද? හරි. දැන් මේ જાතියේ A වයින් ග්ලූකෝස් A වයින් මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනව නම් එක ග්ලූකෝස් එකක් ඇතුලේ කාබන් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. එහෙනම් මේ සම්පූර්ණ ග්ලූකෝස් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා නම් එකක් ඇතුලේ තියෙන්නේ කාබන් 6 නම් මේ ප්‍රමාණය වගේ 6 ගුණයක් වෙන්න එපානේ. කාබන් ගාන. එහෙනම් මේක මේ විදිහටම ලිව්වා. හරිද? ඔන්න මම මේක මේ විදිහටම ලියනවා. 1.2 ගුණ කිරීම 6.02 වැඩි කිරීම 10/23. හරි? මේක නෙමෙයි තියෙන්නේ. මේ ප්‍රමාණය වගේ කී ගුණයක්ද? 6 ගුණයක් තියෙනවා මේ කාබන්. හරිද? හරි. ඔන්න නම් ඒකටත් උත්තරේ හරි. ඔක්සිජන් පරමාණු ගාන කීයද අහනවනේ? ඔක්සිජන් පරමාණු ගානත් ඒ ගානනේ. අවුඩේ එකේ යහන්නේ කාබන් පරමාණු මවුල ගානනේ. කාබන් පරමාණු මවුල ගානයි යහන්නේ. එහෙනම් දැන් මේකෙන් හොයාගත්තේ මොකද්ද? කාබන් පරමාණු ගාන. හරි දැන් අහලා තිබ්බ ඇතුණාට ඒකත් තියෙනවා වැඩි ගොඩ. හරිද? ඔන්න මේ වල තියෙන කාබන් පරමාණු ගාන. හරිද? ඔක්සිජනුත් තියෙන ඒ ගානනේ. එහෙනම් NO කීයද? NOත් එහෙනම් මේ ආපු උත්තරේම තමයි මෙතෙන් දෙන්නේ. මේ උඩ එකම තමයි එන්නේ. මේ ඔක්සිජන් ගානයි කාබන් ගානයි දෙකම සමානයිනේ. ඉතින් ඔක්සිජන් ගානයි කාබන් ගානයි දෙකම සමාන නිසා මේ ආපු ප්‍රමාණයම තමයි මෙතෙන්ටත් එන්නේ. හරිද? ඒතර මේ දෙක හරි. අපෙන් උඩ ඇහුවේ මොනවද? 3. අපෙන් ඇහුවේ කාබන් පරමාණු මවුල. අපි හෙව්වේ කාබන් පරමාණු ගාන. කාබන් පරමාණු මවුල හොයන්නේ කොහොමද? මෙන්න මේක. මට කියන්න. දැන් මෙතන මේ જાති ග්ලූකෝස් වලින් මවුල කීයක් තියෙනවද? ග්ලූකෝස් මවුල මම මෙතනින්ම දාන්න. හරිද? ඔන්න දැන් ග්ලූකෝස් මවුල කීයක් තියෙනවද? 0.12 මවුල තියෙනවා. හරිද? මේකේ පැකට් ගන්න. හරිද? 0.12 මවුල තියෙනවා. අපෙන් දැන් අහන්නේ කාබන් මවුල ගන්නනේ. ඉතින් ඔයාලට පේනවද? මේ එකක් ඇතුලේ මේ වගේ 6ක් නේ තියෙන්නේ. එහෙනම් මේ ගාන වගේ කී වතාවක් එන්න ඕනද? 6 වතාවක් එන්න ඕන. එහෙනම් මේක කීයෙන් ගුණ වෙන්න ඕනද? 6න් ගුණ වෙන්න ඕන. හරි? එහෙනම් 6න් ගුණ කරලා බලන්න. ඕකේ එන්නේ උත්තරේ 0.72 mol කියලා. ගුණ කරලා බලන්න. හරිනේ? හරි.